ආයිබෝවන් වාසනාවන්ත දවසක් වේවා සියලු දෙනාටම වෙනදා වගේම අද දවසෙත් මේ උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් ඔබ දන්නවා මේ මොහොත වන විට ඒ ග්‍රහයන්ට හිමි ග්‍රහ ශාන්ති කර්ම සහ කෙම් ක්‍රම කීපයක් ඔබට ඉදිරිපත් කරමින් තමයි අපි මේ වීඩියෝ මාලාව ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් මේ ශාන්ති කර්ම බොහොමයක්ම ශ්‍රී ලාංකික අපිට මේ ආගන්තුක ග්‍රහ ශාන්ති කර්ම මොකද ඉන්දියාවේ බොහෝ ආකාරයෙන් භාවිතා කර විමහත් වූ ඵල ප්‍රයෝජන ලබා ගන්නා වූ ග්‍රහ ශාන්ති කර්ම හැටියට සඳහන් වෙන්නා වූ මේ ඒ ග්‍රහයන් වෙනුවෙන් කරන්නා වූ පුද ශාන්ති කර්ම සහ නොයෙකුත් කෙම් ක්‍රම ඔබත් අතදා බලන්නට කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේවා ඔබට නවම අත්දැකීමක් වේවි. ඒ වගේම ඊටාම සරලව සහ පහසුවෙන් සිදු කර ගැනීමටත් කිසිදු ආකාරයක ගැටලුවක් නැති ග්‍රහ ශාන්ති කර්ම තමයි මේ ග්‍රහ ශාන්ති කර්ම. ඉතින් ඔබ විසින්ම සිදු කර ගන්නට ඔබට හැකියාව තිබෙන නිසා මා ඔබට මේ ග්‍රහ ශාන්ති කර්ම සහ කෙම් ක්‍රම ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. ඉතින් අපි මේ මොහොත වන විට රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු කියනා වූ ග්‍රහයින්ගේ ඔබ උපදින විට ඔබගේ ජන්ම කේන්ද්‍රයේ මේ ග්‍රහයින් සිටිනා උදා විසිරින්නා වූ ස්ථානය නැත්නම් භාවය අනුව ඔබ කල යුත්තේ සහ නොකල යුත්තේ කුමක්ද කියන කරුණු පිළිබඳව අපි මේ ಭಾರತೀಯ ඉන්දියානු ජ්‍යොතිෂ ක්‍රමයට අනුව තමයි මේ ග්‍රහ ශාන්ති කර්ම සහ කෙම් ක්‍රම ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි අද බලමු මේ සිකුරු ග්‍රහය ඔබ කුමන ලග්නයකින් උත්පත්ති ලැබුවත් මේ සිකුරු ග්‍රහය ඔබ උපදින විට ඔබගේ ජන්ම කේන්ද්‍රයේ උදා වී සිටින්නේ කුමන භාවයේද නැත්නම් කුමන ස්ථානයේද සිටින්නේ කියන කාරණාව ඔබ නිරීක්ෂණය කර ඔබට පහසු ආකාරයෙන් මෙම ග්‍රහ ශාන්ති කර්ම සිදු කර බලන්න නිසකවම ඔබට එයින් යහපතක් සිදු වෙයි කියන කාරණාවත් මතක් කරමින් අපි අද බලමු මේ සිකුරු ග්‍රහයට හිමි වේ තිබෙන්නා වූ කෙම් ක්‍රම සහ ශාන්ති කර්ම මොනවාද කියන කාරණා. ඉතින් මේ කරුණ ඔබට ඉදිරිපත් කිරීමට මත්තෙන් වෙනදා වගේම මතක් කරන ඔබ සියලු දෙනාට මිතාම ගෞරවයෙන් යුතුව මේ සියලු වීඩියෝ අවසානයේත් ඉතා හොඳින් නරඹන්න කියන කාරණාව ප්‍රථමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම තමයි මේ හා සැබඳුණු අනිත් වීඩියෝ ප්‍රමාණය. ඒ කියන්නේ මා මේ මෙතෙක් පළ කර තිබෙනා වූ මේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු කියනා වූ ග්‍රහයින්ගේ භාවස්ථාන අනුව ඔබ සිදු කළ යුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳව ඔබට ගෙන වීඩියෝත් ඔබ ඉතා හොඳින් නරඹන්න කියන කාරණාව ඔබට මේ මොහොතේ සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම මේ උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය තවමත් ඔබ විසින් සබ්ස්ක්‍රයිබ් කරනු මෙතනම් ඔබගේ කාරුණික සබ්ස්ක්‍රයිබ් කිරීම අපගේ YouTube නාලිකාවට ලබා දෙන්නට කියන කාරණාවක් ඕගොල්ලන්ට මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔබගේ අදහස් හා යෝජනා අපගේ කමෙන්ට් තීරුවේ පළ කරන්නට කාරුණික වෙන්න කියන කාරණාවක් කියනවා. ඒ වගේම ඔබගේ ලයික් කිරීම ඉතාමත් අගය කොට සලකනවා. ඉතින් අපි අද කතා කරමු සිකුරු ග්‍රහය. ඔබ සිකුරු දෙනාව දන්නා මේ ශුක්‍ර කියන නමින් හඳුන්වනවා. ඒ වගේම මේ කිවි කියන නාමයෙන්ුත් හඳුන්වන්නා වූ තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් සැප සම්පත්, ප්‍රේමය, ලිංගිකත්වය යනාදී බොහෝ මනුෂ්‍යයාට හිතකර කරුණු අපට ලබා දෙන්නා වූ මේ සිකුරු කියනා වූ ග්‍රහය ඔබ උපදින විට ඔබගේ ජන්මපත්‍රයේ සිරින්නා වූ භාවය නැත්නම් උදා වී සිටිනා වූ තැන අනුව ඔබ සිදු කළ යුතු හා නොකළ යුතු දේවල් අපි මේ ආකාරයෙන් කතා කරමු. අපි පටන් ගමු සිකුරු ග්‍රහය ඔබ උපදින විට ඔබගේ ලග්නගත වී සිටිනවා නම් ඔබ කුමක්ද කළ යුත්තේ කියලා. විශේෂයෙන්ම වයස 25 දී ඔබ නොකළ යුතු දෙයක් මා ඉදිරිපත් කරන්නේ ප්‍රථමයෙන්ම වයස 25 දී ඔබගේ සිකුරු ග්‍රහය සිටින්නේ ලග්නයේ එහෙම නැත්නම් පළවෙනි කොටුවේ නම් ඔබ වයස 25 දී විවාහය ඉතාමත් අහිතකර වෙන හින්දා ඔබ මේ වයසේදී අවුරුදු 25 දී විවාහ නොවීමෙන් සිටිය යුතුයි කියන කාරණාව මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි කළු පැහැති එළඹෙනුන් ගවයින් පෝෂණය කිරීම ඔබට ඉතාමත් යෝග්‍ය වෙනවා සිකුරු ග්‍රහය සිටින්නේ ඔබගේ ලග්නගත වේ නම්. ඉතින් ඒ වගේම තමයි තවත් එක්තරා අමුතුම දෙයක් තිබෙනවා මේ විශේෂයෙන්ම එළකිරි ස්නානය කිරීම සහ මේ එළකිරි ස්නානය කිරීමේදී සහ ඔබ ආකාරයෙන් ස්නානය කිරීමේදී ඔබ වතුර ජලය රත් කරගෙන ඒ රත් කරන්නට කලින් එම ජලයට ගව මුත්‍රා ස්වල්පයක් එකතු කොට ඉන්පසු ඉතා හොඳින් තම්බා රත් කර ඔබ එම ගව මුත්‍රා මිශ්‍ර ජලය ස්නානය කිරීමෙනුත් මේ සිකුරුගෙන් ඔබට ඇතිවිය හැකි බොහෝ අපල උපද්‍රව දුරු කර ගැනීමට හැකියාවක් තිබෙනවා කියන කාරණාවත් කියනවා. ඒ වගේම තමයි තවත් එක්තරා සුවිශේෂී ක්‍රමයක් තියෙනවා. ඔබගේ ජන්මපත්‍රයේ යම් හේකින් මේ සිකුරු ග්‍රහය සිටින්නේ ලග්නගත වී නම් ඉන්දියානු ජ්‍යොතිෂ ක්‍රමයේ මේ ಭಾರತೀಯ රහස් කෙම් ක්‍රම වලට අනුව ඔබට පවසනවා ඔබ දිවා කාලයේදී ලිංගික ක්‍රියාවන්හි යෙදීමෙන් වැළකිය යුතුයි කියලා. ඉතින් අපි බලමු ඊළඟට මේ සිකුරු ග්‍රහය. සිකුරු ග්‍රහය ඔබ උපදින විට දෙවැන්නේ නම් සිටින්නේ කුජට අයත් ධාන්‍ය වර්ග. විශේෂයෙන්ම කුජට අයත් ධාන්‍ය වර්ග අනුභව කිරීම ඊටාම යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි දිනපතාම මීපෙනි ස්වල්පයක් අනුභව කිරීම ඊටාම යෝග්‍ය වෙනවා. ඔබට විශේෂයෙන්ම ඔබ
පිරිමි දරුවෙක් බලාපොරොත්තු වෙන්නා වූ අයෙක් නම් ඔන්න ඔබට එය ඉතාමත් යෝග්‍ය වෙනවා මේ දිනපතා මේ පැණි ස්වල්පයක් අනුභව කිරීම. ඉතින් ඒ වගේම තමයි ඔබ දන්නවා අර්ථාපල් අල සියලු දෙනාම දන්නවා. ඒ අර්ථාපල් අල කහ මිශ්‍ර කර තද කහ පැහැති තත්වයකට පත් වෙන තුරු ඉතා හොඳින් තම්බා එම අර්ථාපල් අල ගවයින්ට සහ එළදෙනුන්ට කෑමට දෙන්න කියන කාරණාව කියන ඔබට බොහෝ වෙලාවට මේ අපල දුරු කර ගැනීමට එයින් හැකියාව ලැබෙනවා කියන කාරණාවක් කියනවා. ඉතින් ඒ වගේම තමයි සිකුරු ඉන්නේ දෙවන්නේ නම් ඔබ කිසි විටකත් මේ කාම මිත්‍යාචාරයේ හැසිරීමෙන් වැළකී යුතුයි. එසේ නොවුනොත් ඔබට එයින් බරපතල හානිදායක තත්ත්වයන් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඉතින් අපි ඊළඟට බලමු ඔබගේ උපත් කේන්ද්‍රයේ මේ සිකුරු ග්‍රහයා සිරින්නේ තුන්වැන්නේ නම් ඔබ කුමක්ද කළ යුත්තේ කියන කාරණා පිළිබඳව විශේෂයෙන්ම ඔබ තම බිරිඳට ඊටමත් ගරු කළ යුතුයි. ඇගේ ඉල්ලීම් වලට ඇහුම්කම් දෙන්නට ඕනි. සිකුරු ඉන්නේ ඔබගේ තුන්වැන්නේ නම් ඔබ ස්ත්‍රියක් නම් ඔබ ඔබගේ ස්වාමි පුරුෂයාගේ සිත නොරිදෙන ආකාරයෙන් වැඩ කටයුතු සිදු කළ යුතුයි කියන කාරණාවක් කියනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ ඔබගේ සහකරුට හෝ සහකාරියෙන් නිନ୍ଦා අපහාස කිරීම ඊටමත් අහිතකර වෙනවා. ඉතින් ඒ වගේම ඔබ අන්‍ය ස්ත්‍රීන් සමග ආලිංගනයේදීම කුළුපගව හැසිරීම යනාදී තමන්ගේ බිරිඳට යම්කිසි ඊර්ෂ්‍යාවක් වගේ ඇති වෙන ආකාරයේ දේවල් නැත්නම් තමන්ගේ පුරුෂයාට ස්වාම පුරුෂයාට ඊර්ෂ්‍යාවක් වගේ ඇති වෙන ආකාරයට අන්‍ය ස්ත්‍රීන් සහ පුරුෂයන් සමග හැසිරීමෙන් ඔබ වැළකී යුතුයි. ඔබගේ සිකුරු ග්‍රහයා සිටින්නේ තුන්වැන්නේ නම්. ඉතින් ඒ වගේම ඔබ උප්පත්ති ලැබුණට මේ සිකුරු ග්‍රහයා සිටින්නේ ඔබගේ හතරවැන්නේ නම් ඔබ විශේෂයෙන්ම බරපතල අපල තත්ත්වයක් ඔබට ඇති වී තිබේ නම් ඔබ ඔබගේ සහකරුගේ නාමය වෙනස් කිරීමට උත්සාහ කරන්න. ඒ ඔබට වඩාත් සුබදායක වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගලාගෙන යන ජලයට සහල් හෝ බත් සහ සමග එලකිරෙන් කලවම් කරන ලද බත් උයලා ඒට එලකිරි ස්වල්පයක් දමා අනා එය ගලාගෙන යන ජලයකට විසිකිරීමෙන් ඔබට මේ සිකුරුගෙන් බොහොමත් පළ ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා කියනවා. ඒ වගේම ඔබගේ නැන්දම්මාට, ඒ කියන්නේ ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ මවට, ඒ වගේම ඔබගේ නෑනා වරුන්ට, ඒ වගේම තමන්ගේ සොහොයුරන්ගේ දරුවන්ට කිරි ආහාර සහ කිරි වර්ග එලකිරි හෝ කිරි වර්ග කුමක් හෝ එසේ නමතන කිරෙන් සාදා තිබෙනා කිරි ආහාර වර්ග ලබා දීමටත් කටයුතු සූදානම් කරගන්න. එවිට ඔබට බොහෝ සුබ පළත් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ සිකුරු සිටින්නේ හතරවැන්නේ නම් නිවසේ වහලය කිසිදු ආකාරයකින් හැඩි නොවි ජරා නොවි තිබිය යුතු නිතරම එය ඊට හොඳින් සුද්ධ පවිත්‍ර කළ. දැන් ඔබ දන්නවා ගස් වල වැටිලා වැහි පීලිවල ඒවා හිර වෙලා නේද? වහලේ තැන් වල කොළ පිරීලා ඒ වගේ නැතුව ඔබ ඊටාම හොඳින් ඔබගේ නිවසේ වහලේ පිරිසුදු කර තබා ගත යුතුයි. එයින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මහත් වූ ප්‍රගතියක් වර්ධනයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම ගුරුට හිමි දහන්නේ වර්ග සහ මේ රටකජු යනාදී ගලා යන දිය පහරට එකතු කිරීමත් ඔබට ඊටාම ශුභඵලදායක වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට සිකුරු ඔබ උපදින විට ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සිකුරු ග්‍රහය සිටින්නේ පස්වෙන්නේ නම් ඔබ කුමක්ද කළ යුත්තේ කියන කාරණා විශේෂයෙන්ම ඔබ කිසිම ආකාරයකින් දෙමව්පියන්ට විරුද්ධව ඔබගේ විවාහය සිදු නොකර යුතුයි කියන කාරණාව ප්‍රථමයෙන්ම කියනවා. ඒ වගේම තමයි ඔබගේ මවට ඊටා ආදරෙන් කරුණාවෙන් සැලකීම මව පෝෂණය කිරීම සිදු කරනවා වගේම ඔබ එළදෙනුන් ගවයින් වගේ සත්තු පෝෂණය කිරීමත් ඊටාම ශුභදායක වෙනවා. ඉතින් ඒ වගේම තමයි කිසිදු ආකාරයෙන් අනියම් සම්බන්ධතාවක් ඔබ ගොඩනගා නොගත යුතුයි. එසේ වුවහොත් එයින් ඔබ දිමහත් වූ කරදර බාධක වලට පැටලෙනවා කියන කාරණාව කියනවා. ඒ වගේම තමයි ඉඳහිට හෝ ඔබගේ සහකරු හෝ සහකාරිය එලකිරින් ස්නානය කිරීම සිදු කළ යුතුයි. ඉතින් අපි බලමු ඊළඟට ඔබ උපදින විට සිකුරු ග්‍රහය ඔබගේ 6 වැන්නේ නම් සිටින්නේ ඔබ කුමක්ද කළ යුත්තේ කියලා. විශේෂයෙන්ම තම සහකරු කියන්නේ තම සහකාරියට පුරුෂයෙක් නම් ඔබගේ සිකුරු සිටින්නේ 6 වෙනි නම් තම සහකාරියට රත්තරන්ින් කොණ්ඩා කටුවක් සාදා නිතරම ඇගේ හිසේ පෙළඳීම සඳහා සූදානම් කර දෙන්නට කියන කාරණාව කියන්නට ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ සහකරු හෝ සහකාරිය නිතරම වාගේ පාවහන් පැළඳ සිටිය යුතුයි. එසේ නොවුනොත් එයත් යම් එක්තරා අශුභකාරී තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබගේ සහකරු හෝ සහකාරිය නිතරම පාවහන් පැළඳ සිටිය යුතුයි කියන කාරණාවක් කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ රතු පැහැය තැම්බුවාට පස්සේ වතුර රතු පැහැයක් ගන්නා වූ බෙහෙත් ඖෂධ වර්ග තම්බා ස්නානය කිරීමත් ඔබට ඉතාම සුබයි. ඔබගේ සිකුරු සිටින්නේ උපදින විට 6 වැනි භාවයේ නම්. අපි ඊළඟට බලමු සිකුරු 7. සිකුරු 7 නම් සිකුරු සුබ ස්ථානය සිකුරු 7 නම් ඔබගේ උප්පත්ති ලැබෙන විට සිකුරු ග්‍රහය සිටින්නේ 7 වෙනි නම් ඔබ විශේෂයෙන්ම ඔබගේ නිවසේ සුදු පැහැති ගවයින්
බෝ නොකළ යුතුයි ඇති නොකරන්න වග බලා ගන්න ඕනි කියන කාරණාව සඳහන් කරනවා කිසිදු ආකාරයෙන්. නමුත් රතු ගවීන් පෝෂණය කිරීම සහ ඇති කිරීම ඔබට ඉතාම ශුභදායක වෙනවා. සුදු ගවීන් තහනම් නමුත් රතු ගවීන් ඉතාම ශුභයි. ඉතින් ඒ වගේ තමයි තමන්ගේ සහකරු සහකාරියගේ බර ප්‍රමාණයට. ඔබ දන්නවා මේ බඩ ඉරිඟු නැත්නම් අර ඉස්සරක අපි ඉදල් ඉරිඟු කියලා වගේ කියනවා මේ සෝගම් කියලා කියනා වූ එම ඉරිඟු වර්ගය ඔබගේ බරපතල අපලකාරී තත්වයක් අවස්ථාවේදී ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ බර ප්‍රමාණයට බඩ ඉරිඟු හෝ සෝගම් යන ධාන්‍ය වර්ගය පූජනීය ස්ථානයකට පූජා කරන්නට කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි අපිරිසුදු ජලය ගලාගෙන යන. ඒ කියන්නේ අපි කියනවා නිකන් අපිරිසුදු වෙච්ච ජලය ගලාගෙන යනවා කුණු කාණු පද්ධති වගේ අපි කියලා කියන එවැනි පද්ධතියකට නිල් පැහැති මල් විසි කරන්න කියලා කියනවා. නමුත් එක දිගට දින 10ක් කිරීම එය යෝග්‍යයි කියන කාරණාවත් කියනවා. ඉතින් මේ ඒ වගේම මේ සිකුරු ග්‍රහයා සිටින්නේ ඔබගේ 8 වැනි භාවයේ නම් ඔබ උපදින විට ඔබ කිසිදු ආකාරයේ නොමිලේ ලබා දෙන්නා වූ දානමය දෙයක් අනුභව කිරීම ගැනීමෙන් වැළකී සිටින්න කියන කාරණාව කියනවා. ඉතින් ඒ නිසා ඔබ කිසිදු ආකාරයේ දානයක් ඔබට සහනාධාරයක් බලාපොරොත්තු වෙන්නට එපා කියන කාරණාව කියනවා. ඉතින් ඒ වගේම තමයි නිතරම පූජනීය ස්ථාන වන්දනාමාන කිරීම ඔබට ඉතාම ශුභදායක වෙනවා. ඒ වගේම තමයි තඹකාසි හෝ නැත්නම් නිල් මල් අර මං කලින් කිව්වා වගේ ගලාගෙන යන අපිරිසුදු ජලයට වීසි කිරීමත් ඔබට ඉතාමත් ශුභදායක වෙනවා. නමුත් මෙය එක දිගට දින 10ක් කළ යුතුයි කියන කාරණාවත් මේ මොහොතේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි එළකිරි ස්නානය කිරීම ඔබටත් ඉතාම ශුභදායක වෙනවා. ඉතින් ඒ වගේම මේ සිකුරු ග්‍රහයා ඔබ උපදින විට සිටින්නේ ඔබගේ නම වෙන්නේ නම් ඔබ විසින් බොහෝ වෙලාවට ඔබ නිවසේ අත්තිවාරමේ ඔබගේ නිවසේ අත්තිවාරම දමා තිබෙනා වූ අත්තිවාරමක් නම් ඒ සිදුරක් සාදා මේ සිදු කරන්න පුළුවන්. නැත්නම් ඔබ නව නිවසක් තැනීමේදී නම් ඔබට මේ මොහොතේම සිදු කරන්න පුළුවන්. මේ පැණි අවුන්ස් එක පමණ කුඩා කුප්පියක ගිල්වන ලද ග්‍රෑම් 2-3ක් වන්නා වූ රිදී නූර් රිදී කියලා අපි කියන පිරිසුදු රිදී. එම රිදී මේ පැණි වලට රිදී දාලා එම කුඩා කුප්පිය කිරලැබයක් ගහලා ඔබගේ අත්තිවාරමේ ඒ කියන්නේ පාදමේ වල දෙමීමෙන් ඔබට ඉමහත් වූ සෞභාගයක් අත් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ යම් හේකින් රතු පැහැති ඇඳුම් භාවිතා කිරීමේදී මෙවැනි රතු පාට ඇඳුම් භාවිතා කිරීමේදී මේ වගේ රිදී පැළඳීම සිදු කළ යුතුයි කියන කාරණාවත් ඔන්න සඳහන් කරනවා සිකුරු ග්‍රහයා සිටින්නේ ඔබගේ නම වෙන්නේ නම්. ඉතින් අපි බලමු සිකුරු ග්‍රහයා ඔබගේ 10 වෙන්නේ සිටිනවා නම් ඔබ කුමක්ද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳ විශේෂයෙන්ම සිකුරු ග්‍රහයා ඔබ උපදින විට 10 වෙන්නේ සිටිනවා නම් ඔබ එළකිරෙන් ස්නානය කිරීම ඔබට ඉතාමත් යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔබගේ නිවසේ බටහිර පෙදෙසේ තිබෙනා ඔබ බිත්තිය මැටියෙන් තනා තිබීම වඩාත්ම ශුභදායක වෙනවා. ඉතින් ඒ වගේම තමයි මධ්‍යසාර සහ මස් මාංශ ඔබට අහිතකර වෙනවා. ඒ වගේම බරපතල රෝගාතුර වීමකදී කළු ගවයෙකු ඔබ පිනට ලබා දීමෙන් ඔබට සුවපත් වීම ලැබෙනවා කියන කාරණාවත් සඳහන් කරනවා සිකුරු ග්‍රහයා සිටින්නේ ඔබගේ 10 වෙන්නේ නම්. අපි ඊළඟට බලමු මේ සිකුරු ග්‍රහයා ඔබ උපදින විට සිටින්නේ 11 වෙන්නේ නම් ඔබ කුමක්ද කළ යුත්තේ කියලා. විශේෂයෙන්ම සිකුරු සිටින්නේ 11 වෙන්නේ නම් ඔබ බුධ ග්‍රහයාට හිමි ශාන්ති කර්ම භාවිතයෙන් ඔබට ඊටාම ශුභඵල අත් වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි සෙනසුරාදා තෙල් වර්ග පූජනීය ස්ථාන වලට පූජා කරන්නට කියන කාරණාවත් ඔන්න ඔබට සඳහන් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට දරුඵල අහිමි අයෙක් නම් සිකුරු ග්‍රහයා 11 වෙන්නේ සිටිනා වූ දරුඵල අහිමි අයෙක් නම් ඔබට කුඩා රත්තරන් හැන්දක් සාදවාගෙන දිනපතා රත් කළ එළකිරි එම හැන්දෙන් පානය කිරීමෙන් ඔබට ඉතා ඉක්මනින් දරුඵල හිමි වෙනවා කියන කාරණාවකුත් කියනවා සිකුරු සිටින්නේ ඔබගේ 11 වෙන්නේ නම්. ඉතින් අපි අවසාන වශයෙන් බලමු සිකුරු ග්‍රහයා ඔබ උපදින විට ඔබ කුමන ලග්නයෙන් උත්පත්ති ලබා තිබුණත් සිකුරු ග්‍රහයා සිටින්නේ 12 වෙනි භාවයේ නම් ඔබ විශේෂයෙන්ම කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද කියලා විශේෂයෙන්ම රෝගාතුර විටදී ඔබගේ සහකරු හෝ සහකාරිය විසින් නිල් පැහැති මල් කොහේ හරි ස්ථානයක පොළව හාරා වල දෙමීම සිදු කරන්නට කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔබගේ සහකරු හෝ සහකාරිය අනිවාර්යෙන්ම නිර්ලෝභී අයෙක් බවට පත් විය යුතුයි. ඇය ලෝභී කෙනෙක් නම් ඔබගේ සමෘද්ධිමත් භාවයට එය හානියක් වෙනවා. ඒ නිසා ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබගේ සිකුරු සිටින්නේ 12 වෙන්නේ නම් ඊටමත් නිර්ලෝභී අයෙක් විය යුතුයි. ඉතින් ඒ වගේ තමයි ගවයින් පෝෂණය කිරීම වගේම ගවයින් සදා ගැනීමට අවශ්‍ය වෙන්නා වූ අයට පිනට ලබා දීමත් ඔබට ඉතාමත් ශුභදායක වෙනවා කියන කාරණාව කියනොත් ඒ වගේම තමයි තමන්ගේ සහකරුට ආදරය කිරීම ගෞරවය කිරීම එසේම නැත්නම් අයට ඔහුට අවංක වීම ඔබට ඉතාමත් ශුභදායක තත්ත්වයක් වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ සිකුරු ග්‍රහයා ඔබ උපදින විට ඔබගේ කේන්ද්‍රයේ එහෙම නැත්නම් ඔබගේ ජන්මපත්‍රයේ සිටිනා වූ භාවය
නැත්නම් ඒ උදා වී තිබෙනා වූ ස්ථානය අනුව ඔබ සිදු කළ යුතු හා නොකළ යුතු ශාන්ති කර්ම තමයි මා ඔබට අද මේ ඉදිරිපත් කළේ. ඉතින් අපි ඊළඟට බලමු ඊළඟ දවසේ බලමු මේ සෙනසුරු ග්‍රහයා පිළිබඳව. සෙනසුරු ග්‍රහයා ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ උදා වී සිටිනා වූ ස්ථානය අනුව ඔබ සිදු කළ යුතු සහ නොකළ යුතු කරුණු මේ গুপ্ত රහස් ඒ වගේම ශාන්ති කර්ම මේ කෙම් ක්‍රම ಭಾರತයට පමණක් සීමා වූ බොහෝ කල ಭಾರತයේ අය ಭಾರතයට පමණක් සීමා කරගෙන ශුභඵල ලබා ගත්තා වූ මේ ශාන්ති කර්ම කෙම් ක්‍රම ඔබත් අත්හදා බලා ඉමහත් වූ ප්‍රතිඵල අත්පත් කර ගන්නට කියන කාරණාව ඔබට නැවතත් සිහිපත් කරමින් අද දවසේ මේ වීඩියෝ මේ ආකාරයෙන් නිමා කරනවා. අපි ඊළඟට සෙනසුරු ග්‍රහයාගේ විස්තරතු සමග හමු වෙමු. ඉතින් එතුවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතාමත් වාසනාවන්ත සුබර දවසක් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්.